මම ආයුර්වේද වෛද්‍ය විමලදාස උඩගයාරච්චි. මම අද ඕගොල්ලන්ට කියා දෙන්න යන්නේ මේ වටිනා ආයුර්වේද ශාකයක් මොකක්ද දන්නවද? මේ අස්වැන්න. අස්වැන්න කිව්වහම ඕගොල්ලෝ මෙයා වඳ වීගෙන එන ශාකයක්. මේක මේ දස මුලාවිෂ්ඨ වලට ගන්නවා. එතකොට දස මුලාවිෂ්ඨ කියන්නේ මහ පස් මුල් 5යි සුළු පස් මුල් 5යි කියලා තියෙනවා. එතකොට මේ සුළු පස් මුල් වලට තමයි මේක ගන්නෙ. සුළු පස් මුල් වලට නෙරෙන්චි පොල් පලා ඒ වගේ පොඩි ශාක වර්ග තියෙනවා. ලොකු ඒවා මේ මහ පස් මුල් වලට බෙලි මුල් පළවල් ඇද්දෙමට ඒ වගේ මේ තියෙනවා ලොකු මේ ඒවෙන් 5යි. ඒ දෙක අරගෙන තමයි දසමුලා අරිෂ්ඨය පෙරන්න ගන්නෙ. එතකොට ඒ වගේම මේ තෙල් වර්ග හදන්න ගන්නවා. මේකේ මුල කියන්නේ මහා නාරායණට එහෙම ගන්නවාමයි මේ මේක ඉදුමුම් වලට. එතකොට කැස්ස සෙම එතකොට ඇදුම රෝගීන්ට ඒවට හොඳයි. ඉදුමුම් වලට කහලුණු දාලා කොටලා මලවලා ගන්නවා. හොඳට දවස් දෙකක් බඳිනකොට ඉදුමුව ඇරෙනවා. උලුක්කු ඒ වගේ දේවල් වලට හොඳයි. මේක ඉතින් මේ වඳ වීගෙන යන ශාකයක්. මේ හොයාගන්න බොහොම අමාරුයි. මේ ශාකය මේ කියන්නේ මේ හෙම්බිරිස්සාව කැස්ස අරවා මේවා ඒවා වුණත් ඇරෙනවා. සෙම් රෝග වලට ගොඩාක් හොඳයි. ආමාශගත රෝග වලට ඒ වගේම මේ හෘදේ වස්තුවේ සෑම රෝගයකටම හොඳයි. ඔයාලා මේක පොඩියට කපලා ඉරලා මේ වේල්ලා ඉරලා තම්බලා බොන්නත් පුළුවන්. එතකොට මේක මේ කොළ කඩලා දාලා ඉරලා කොළ කැඳ හුඟක් මේ කොළ කැඳ වටිනවා. මේ වටිනා බේතක්. කොළ කැඳ බිව්වහම මේකේ සෙම් ගතිය අඩු වෙලා යනවා. ඒ වගේම අදට මේ ශාකය ගැන මෙයින් මම නවත්තනවා. ඔබටම මගේ ගමේ සීයා YouTube නාලිකාව බලලා බලන්න කියලා මම ඕගොල්ලන්ට ආරාධනා කරමින් අදට මම නවත්තනවා. අපේ මේ YouTube channel එක subscribe කරන්න කියලා මම ඔබ සමගින් ඉල්ලා සිටිනවා.